රයිට්. කොහොමද කට්ටියට ඇහෙනවද? කොහොමද කට්ටියට ඇහෙනවද? කොහොමද කට්ටියට ඇහෙනවද? මැසේජ් එක දාන්නකෝ ඇහෙනවද කියලා. ඇහෙනවද? ක්ලියර් ඇහෙනවද? මොනවද අවුල් තියෙන්නේ? හරි. වෙන්ද වගේ කෂේන් ඉන්නවනේ. වෙන්ද වගේම යනවනේ. රයිට්. එහෙනම් වැඩේ පටන් ගමු. රයිට්. අද තියෙන්නේ මේ ගණන් හදන දවස. ගණන් හදන දවස මම හිතනවා අද ටිකක් නෙමෙයි ගොඩක් වැදගත් ගණන් වලින් තමයි ළමයි යෝගේ අදහස ගන්න පුළුවන් මේ අපි සිද්ධාන්ත කතා කළා. සිද්ධාන්ත කතා කළා එහෙම ලොකු සංකීර්ණ දේවල් නැහැ. ගිය සතියේ සියල්ලම වගේ ඉවර කළා. අද පොඩි පොඩි කාරණා කීපයක් කරන්න තියෙනවා. ටියුට් ටික ගෲප් එකකටත් දාලා තියෙනවා. ගෲප් එකකටත් දාලා තියෙනවා. ඒකේ හොයාගන්න බැරි නම් මේ මම අතිනුත් ගණන් කීපයක් දෙන්නම්. අතන දෙන්න පුළුවන්. අතින් දෙන්න පුළුවන් ගොඩක් ගණන් මේ ගණන් සෙට් එකම වගේ අතින් දීලත් කරන්න. ටියුට් එක ළඟ නැති අයටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් අපි මෙහෙම පොඩි වැඩක් කරගමු. මේ ගිය සතියේ කතා කරපු ටිකේ සාරාංශයක් හදාගමු. සාරාංශය හදාගෙන වැඩේට බහිමු. දාන්න සාරාංශය කියලා. සාරාංශය කියලා. ගිය සතියේ කතා කරපු සියල්ලම සාරාංශයක් දාගමු. ගිය සතියේ අන්තිමට ගිය සතිය කියන්නේ පෙරේද අන්තිමට සාරාංශයක් දැම්මද? කවුරු හරි ළමෙක් මෙසේජ් එකක් දාන්න සාරාංශයක් දැම්මද කියලා. right. හරි එහෙනම් වැඩේ පටන් ගමු. මේ රයිට් අපි ගිය සතියේ කතා කළා ගිය සතියේ කියන්නේ අන්තිමට කරපු දවසේ මෙන්න මේ කාරණා ටික කතා කළා. පළවෙනි එක ළමයි අපි මේ සියල්ලම දාගමු. මේක ඇත්තටම මේ ගොඩනගපු තියරියක් නෙමෙයි. නියැදි අවකාශය සිදුවීමේ සම්භාවිතාව 1 කියලා ගත්තා. මේක ප්‍රත්‍යක්ෂයක්. නියැදි අවකාශය සිදුවීමේ සම්භාවිතාව 1යි කියලා ගත්තා. මේක ප්‍රත්‍යක්ෂයක්. ඊට පස්සේ අපි ආයි ගත්තා මෙන්න මෙහෙම එකක්. ගත සියල්ලම අපි සාරාංශගත කරගෙන අපිට ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව ලියන්න පුළුවන් 1 ඍණ PA ඩෑෂ් කියලා. 1 ඍණ PA ඩෑෂ් කියලා. මෙන්න මෙහෙම සූත්‍රයක් ගොඩ නැගුවා. අද මේ සූත්‍රය ගණන් හදන්න ඕනේ වෙනවා. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම එක්කෙනෙක් ගත්තා. මතකද දන්නේ නැහැ මෙයා. A ඡේදනය B ඩෑෂ්. A ඡේදනය B ඩෑෂ්. ළමයි මේකව වෙන් රූපයක පාට කළොත් මෙන්න මෙහෙම එකක් නේද වෙන් රූපේ පාට වෙන්නේ. නිකන් මම සරල වෙන් රූපයක් දාන්න සාරාංශයට දාගන්න. A ඡේදනය B ඩෑෂ් කියලා ගත්තොත් මෙන්න මේ ටික A ට පමණක් අයිති ටික. මේ තියෙන්නේ A නම් මේ තියෙන්නේ B නම් මේ තියෙන්නේ නියැදි අවකාශය නම් A ට පමණක් අයිති ටික. එහෙනම් A ට පමණක් අයිති ටික ගත්තේ A කියන එක්කෙනාගෙන් අඩු කරන්න A ඡේදනය B. A කියන එක්කෙනාගෙන් අඩු කරන්න A ඡේදනය B. මෙන්න මෙහෙමත් අපි සූත්‍රයක් ගොඩ නැගුවා. මේකත් අපිට අද ගණන් හදන්න සෑහෙන්න ඕන වෙනවා. රයිට් ඊට පස්සේ අපි කතා කළා මෙන්න මෙයා. මෙන්න මෙයා A මේලය B. A මේලය Bව ගොඩනගන්න පුළුවන් කිව්වා PA ධන PB ඍණ PA ඡේදනය B. මේකට කියනවා කෝ සම්භාවිතාවේ ආකලන නියමය කියලා. ආකලන ප්‍රත්‍යක්ෂය කියලා එකකුත් තිබ්බා. මෙයාට කියනවා ආකලන නියමය. ආකලන නියමය සිද්ධීන් 3ක් සඳහා ගන්න පුළුවන් ආකෘතියකුත් තිබ්බා. ආකලන නියමය හිතන්නකො සිද්ධීන් 3ක් තිබ්බා කියලා. A මේලය B මේලය C කියලා. ගිය සතිය අන්තිමටම කරපු එක්කෙනා සිද්ධි ටික එක්කව කරන්න PA ධන PB ධන PC. මම ටිකක් පොඩියට ලියන්නම්. ඊළඟට මේ සිද්ධි දෙන්නගේ ඡේදන අඩු කරන්න. ඊළඟට තුන් දෙනාගේම ඡේදන එකව කරන්න. මම හිතනවා බෝඩ් එකේ පේනවා කියලා මම ටිකක් පොඩියට ලියන්නම්. A ඡේදනය B ඡේදනය C. ඔන්න ඔහම එකක් ගත්තා. මේ තියෙන්නේ තාකලන නියමය තමයි සිද්ධි දෙකක් සඳහා ආකලන නියමය. මේ තියෙන්නේ සිද්ධි තුනක් සඳහා ආකලන නියමය. ඊට පස්සේ අපි කතා කළා මේ ගිය සතියේ විශේෂ කෙනෙක් නියදි අවකාශයේ විභාගණය කියලා එක්කෙනෙක් මතකද දන්නේ නැහැ. නියදි අවකාශයේ විභාගණය. අපි කිව්වොත් A, B, C යනු S නියදි අවකාශයක
විභාගන. විභාගන. තමයි මේවා විභාගන වෙන්න ප්‍රධාන කාරණා දෙකක් තෘප්ත වෙන්න ඕනේ. මතක නම් කියන්නේ. නියැදි අවකාශයේ එක විභාගන වෙන්න නම් ප්‍රධාන කාරණා දෙකක් තෘප්ත වෙන්න ඕනේ. පළවෙනි කාරණය තමයි මේ සිද්ධි ටික අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙන්න ඕනේ. මෙන්න මේ සිද්ධි ටික අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙන්න ඕනේ. අර අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකයි කියන්නේ එකවර වෙන්න බෑ කියලානේ. ඒ කියන්නේ මේ ටිකේ ඡේදන ගත්තොත් අභිශූන්‍යයි. මේ ටිකේ ඡේදන ගත්තොත් අභිශූන්‍යයි. තව කාරණයක් වෙන්න ඕනි. මේ සිද්ධි ටික ළමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙන්නත් ඕනි. මේ සිද්ධි ටිකෙන් නියැදි අවකාශයේ නිර්වශේෂ වෙන්නත් ඕනි. අර නිර්වශේෂයි කියන්නේ ඉතුරු වෙන්නේ නැහැ කියලා. A, B, C මගින් S නිර්වශේෂ වෙන්න ඕන. නිර්වශේෂ වෙන්න ඕන. නිර්වශේෂයි කියන්නේ ඉතුරු වෙන්නේ නැහැ. ළමයි ඉතුරු වෙන්නේ නැත්නම් මේ සෙට් එකේ මේලය ගත්තොත් S ලැබෙන්න ඕන. ඔන්න ඔය කාරණා දෙක නේද වෙන්න ඕන. නියැදි අවකාශයක් විභාගණය වෙන්න නම් ප්‍රධාන කාරණා දෙකක් වෙන්න ඕනි. මේ සිද්ධි සමූහය අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙන්න ඕන. බහිෂ්කාරකයි කියන්නේ ඒවට ඡේදනයක් නැහැ. ඡේදනයක් පවතින නැහැ. ඊළඟ ටික මෙන්න මේ සිද්ධි සමූහය මගින් නියැදි අවකාශය නිර්වශේෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයාට පොඩි වෙන් රූපයක් ඇඳගත්තොත් මේ සිද්ධි තුන මෙන්න මෙහෙම තියෙන්න ඕනේ නේද? ඡේදන පවතින්නත් බෑ. ළමයි ඡේදන පවතින්නත් බෑ. ඊට අමතරව නියැදි අවකාශය ඉතුරු වෙන්නත් එහෙනම් මෙන්න මේ වගේ සිද්ධි සමූහයක් වෙනවා. මේ වගේ විභාගන තුනක් නම් අපි සූත්‍රයක් ගත්තා. PA ධන sorry PB ධන PC කියන එක්කෙනා එකට සමාන වෙන්න ඕනි කියලා ගිය සතියේ මෙන්න මෙයාවත් කතා කළා. ඔන්න ඔය ටික තමයි ගිය සතියේ කතා කළේ. සාරාංශය කියලා දාගන්න ඊට පස්සේ වැඩේ පටන් ගමු. ගැටලු තියෙනවා නම් දාන්න. ගැටලු තියෙනවා නම් දාන්න. දාගන්න. තව කීපයක් තියෙනවා මම ඒ කීපයත් ලියන්නම්. තව බොහොම පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ කීපයත් ලියන්නම්. එතකොට අපිට ගණන් හදාගෙන යන්න ලේසි. සමහර සිද්ධි ගැන අපි ටිකක් ගැඹුරෙන් ඉගෙන ගන්නවා. හැබැයි දැනට මම ඒ සිද්ධි කීපයක් ලියන්නම්. ඊළඟ ගණන් හදාගෙන යන්න. 1යි 2යි 3යි 4යි 5යි මේ 6 වෙනි එක ලිව්වේ සිද්ධි ටිකක් මගින් නියැදි අවකාශයේ විභාගණය වෙනවා. විභාගණය වෙන්න නම් කාරණා දෙකයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවා. ඒ කියන්නේ මේ සිද්ධි සෙට් එකට ඡේදන පවතින්න බෑ. ඊළඟ කාරණය තමයි මේ සිද්ධි සෙට් එක නිර්වශේෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේලය සැලකුවොත් නියැදි අවකාශය ලැබෙන්න ඕන. ඔය කරුණු දෙකම තෘප්ත වෙනවා නම් මෙන්න මෙහෙම ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අපි ඒක ඉස්සරහට සාධනයක් කරනවා එක්තරා ප්‍රමේයයක. තමයි තව විශේෂ කාරණා දෙකක් තියෙනවා සාරාංශයටම දාගන්න. විශේෂ කාරණා දෙකක්. විශේෂ කාරණා දෙකක්. එකක් තමයි ඊළඟ පොයින්ට් එක. ඊළඟ පොයින්ට් එක කැපිටල් A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක සිද්ධි දෙකක් නම් දැන් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකයි කියන්නේ මොකද්ද? බහිෂ්කාරකයි කියන එකේ අදහස තමයි මේ දෙන්නගේ ඡේදනය අභිශූන්‍යයි. ඡේදනයක් පවතින්නේ නැහැ. තමයි මේ තියෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක සිද්ධි දෙකක් නම් මේගොල්ලන්ට ඡේදනයක් පවතින්නේ නැහැ. මේගොල්ලන්ගේ මේලය සමාන වෙනවා. මේලය සමාන වෙනවා. වෙන වෙනම සම්භාවිතාවල එකතුවට. සෑහෙන්න වැදගත් ගණන් හදන්න. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක සිද්ධි දෙකක් නම් ඒගොල්ලන්ගේ මේලය සමාන වෙනවා වෙන වෙනම සම්භාවිතාවල එකතුවට. ඔය දැන් මේ දාන සාරාංශය බලාගෙන ගණන් 195ක් හදන්න පුළුවන් කෙටි ප්‍රශ්න වලට. ඊළඟ එක ඒකමා B අනු ඒකමා B අනු ස්වායක්ත සිද්ධි දෙකක් නම් ස්වායක්ත සිද්ධි දෙකක් නම් ළමයි ස්වායක්තයි කියන්නේ එක් සිද්ධියක සිදුවීම හෝ සිදු නොවීම අනෙක් සිද්ධිය කෙරෙහි බලපාන්නේ නැහැ. අන්න එහෙම සිද්ධි වලට කියනවා ස්වායක්ත සිද්ධි කියලා. නම් මේ A හා B කියන්නේ ස්වායක්ත සිද්ධි දෙකක් නම් ඒ සිද්ධි දෙකේ ඡේදනය වෙන වෙනම සම්භාවිතාවල ගුණිතයට සමානයි කියලා අපි කතා කළා. මේක සාධනය කළේ නෑ. නිකන් අර ස්වායක්ත සිද්ධි ගැන හඳුන්වද්දි මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා කියලා කිව්වා.
ළමයි සිද්ධි 3ක් ස්වායක්ත නම් මම මේකත් කිව්වා. මෙන්න මේකත් කිව්වා. සිද්ධි 3ක් ස්වායක්ත නම් හිතන්නකෝ A, B, C කියලා සිද්ධි 3ක් ස්වායක්තයි කියලා. සිද්ධි 3ක් ස්වායක්ත නම් ඉන් ඕනෑම යුගලයක් ගත්තොත් ඒවා යුගල වශයෙන් ස්වායක්තත් වෙනවා. A, B, C කියලා සිද්ධි 3ක් ගත්තොත් සිද්ධි 3ක් ස්වායක්ත නම් A ඡේදනයේ B ඡේදනයේ C තුන්දෙනාගේම ගුණිතය කියලා ලියන්නත් පුළුවන්. සිද්ධි දෙක බැගින් අරගෙන ලියන්නත් පුළුවන්. ඕන්නම් අපි ඒකත් මේ සාරාංශයට දාගත්තොත් A, B, C ස්වායක්ත නම් ප්‍රධාන කාරණා කීපයක් කියන්න පුළුවන්. එකක් තමයි මෙයා A ඡේදනය B ඡේදනය C මේ සිද්ධි තුන ස්වායක්ත නම් මේගොල්ලෝ වෙන වෙනම සම්භාවිතාවල ගුණිතයට සමානයි. ළමයි මේ සිද්ධි තුන ස්වායක්ත නම් දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්න ස්වායක්තයි. වෙන දෙන්නෙක් ගත්තා කියන්නේ ඒ දෙන්න ස්වායක්තයි. තව දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නත් ස්වායක්තයි. ස්වායක්තයි. ඒකත් දාගන්න. සිද්ධි තුනක් ස්වායක්ත නම් මේ සමීකරණ හතරම ගොඩනගන්න පුළුවන්. සිද්ධි තුනක් ස්වායක්ත නම් මේ සමීකරණ හතරම ගොඩනගන්න පුළුවන්. දැන් මේ දෙන මාතෘකාව ගැන වෙනමම කතා කරනවා. හැබැයි දැනට අපි මේ ෂෝට් නෝට් එකට මේක දාගමු. ෂෝට් නෝට් එකට මේක දාගමු. මේක මෙහෙම කරමුකෝ. මේකේ ලොකුවට නම කතා නොකර ඒක අපි වෙනම කතා කරනවා. සූත්‍රය විතරක් ගමු. ඇත්තටම සූත්‍රයක් ගන්නවටත් වඩා රයිට් අපි ඒක මෙහෙම කරමුකෝ. මම හිතනවා මේ ටික දාගෙන ඇති. මෙන්න මෙහෙම කෙනෙක් අපිට අර්ථ දක්ව ගන්න පුළුවන්. මේක අපි වෙනමම කතා කරනවා මාතෘකාවක් දාලා. අර සියලුම ගණන් ටික හදන්න පුළුවන් වෙන මෙයාවත් ගමු. මේ මෙන්න මෙහෙම එකක අර්ථ දක්ව ගන්න පුළුවන්. A සිද්ධිය සිදු වී ඇති විට B සිද්ධිය සිදු වීමේ සම්භාවිතාව. මෙයාව කොහොමද කියන්නේ? A සිදු වී ඇති විට B සිදු වීමේ සම්භාවිතාව. A සිද්ධිය සිදු වී ඇති විට B සිද්ධිය සිදු වීමේ සම්භාවිතාව. මෙන්න මෙයාට සූත්‍රයක් තියෙනවා. මේක ලියන්නෙත් මෙහෙම. A සිද්ධිය සිදු වී ඇති විට B සිද්ධිය සිදු වීමේ සම්භාවිතාව මේ දෙන්නගේ ඡේදනය බෙදීම පිටිපස්සේ කෙනා. මේකේ පොඩි කාරණයක් තියෙනවා. මේ සූත්‍රය ලියන්න නම් අපි දන්න ඕනෑම සම්භාවිතාවක් විශාලයි හෝ සමානයි බිඳුවනේ. හැබැයි මේ සූත්‍රය ලියන්න නම් මේ පල්ලෙහා තියෙන එක්කෙනාගේ සම්භාවිතාව විශාලයි බිඳුව වෙන්න ඕනේ. මේකත් කෙටි ප්‍රශ්නවල භාවිතා වෙනවා. මේක කියවන්නේ A සිද්ධිය සිදු වී ඇති විට B සිද්ධිය සිදු වීමේ සම්භාවිතාව. මම ඔන්න තව එකක් ලියන්නම්. තව එකක්. මෙයාව කොහොමද කියවන්නේ නේද? B සිද්ධිය සිදු වී ඇති විට A සිද්ධිය සිදු වීමේ සම්භාවිතාව. දැන් මේ දෙන්න කොහොම ඡේදනය ලිව්වත් එකයි. ඒකයි මම A ඡේදන B කියලා ලිව්වේ. බෙදීම පල්ලෙහාට එන්න ඕනි PB. මෙයාව ලියන්නත් නිසක ලෙසම PB කියන එක්කෙනා විශාලයි බිඳුව වෙනවා. රයිට් දාගන්න. සියලු කාරණා ටික ඉවරයි. මේ ටික නම් අවශ්‍ය වෙන්නේ අද අපි පාස් පේපර් කීපයක් සාකච්ඡා කරන්න හිතන් ඉන්නවා මේ ටිකට. ඉස්සරහට මේක වෙනම කතා කරනවා. ලබන සතිය කරන්නේ මේ ස්වායක්ත සිද්ධි සම්බන්ධෙනුයි මෙන්න මේ ඒ සිද්ධිය මේකට කියනවා කන්ඩිෂනල් ප්‍රොබබිලිටි කියලා. අසම්භව්‍ය සම්භාවිතාව කියලා මේ දෙක ගැන ගණන් හදන එක. රයිට්. වැඩේ හරියද? එයා වැඩේ පටන් ගමු. දැන් ඔයා ඔය ගහගත්තු ෂෝට් නෝට් එක ඔයාලට පුළුවන් මේ කොලයක ලියාගෙන කොලේ ළඟ තියාගෙන ගණන් හදන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ටික ළමයි කොලයක ලියාගන්න. කොලයක ලියාගෙන කොලේ ළඟ තියාගෙන කොලේ බල බල ගණන් හදන්න. ගණන් කීපයක් හදද්දී මේවා නිතර කතා කරද්දී ප්‍රශ්නවල ඔයාලට මේක බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්. රයිට්. එහෙනම් වැඩේ පටන් ගමු. පළවෙනි ගාන. මේක හරිම සරල බොහොම ලේසි වැඩක්. අංක 1.
ලියා ගන්නකො මෙහෙම. PA සමානයි 0.44යි කමා PB සමානයි 0.3යි හා PA මේල B සමානයි 0.6යි. නම් රෝමිලකම් 1 PA dash රෝමිලකම් 2 P A dash ඡේදන B dash රෝමිලකම් 3 P A මේලය B ගේ dash සොයන්න. ළමයි අර සාරාංශයට තව පොඩි කැලලක් දාගත්තා නම් හොඳයි. ද මෝගන් නියම මෝගන් නියම සාරාංශික ඉඩ තියෙනවා නම් මේ ටිකක් දාගන්න. හිතන්නකො මෙහෙම A ඡේදන B ගේ dash ද මෝගන් නියම කියලා දාගන්න. මෙයාව අපිට ලියන්න පුළුවන්කම තිබ්බ නේද? A dash මේලය B dash කියලා. මේකත් එහෙමයි. A මේලය B ගේ dash තිබ්බොත් මෙයාව ලියන්න පුළුවන් A dash ඡේදනය B dash කියලා. ඕනනම් ඒකටම දාගමු සාරාංශයටම විඝටන නියමත්. විඝටන නියම කියලා මෙයාවත් දාගන්න. A ඡේදනය B මේලය C තිබ්බොත් මම කිව්වා ಗುಣ කරන විදිහ මේ දෙන්නව සලකලා ಗುಣ කරන්න. මෙයත් එක්ක ಗುಣ කරන්න මෙයත් එක්ක ಗುಣ කරන්න. එතකොට යාව ලියන්න පුළුවන් A ඡේදන B මේ A ඡේදන B ඊළඟට මේලය එනවා A ඡේදන C. සාරාංශයට මේ ටිකක් දාගත්තා නම් හරි. මේ තියෙන්නේ ද මෝගන් නියම මේ තියෙන්නේ විඝටන නියම. වැඩේ පටන් ගන්න. හදන්න ගණන් ටික. අනිද්දා පන්ති තියනවාද? අනිද්දා භෞතික පන්ති ගැන නේ තියන්නේ නේ. ඉරිදානේ සෙන්සුරාදිට නෑ. වෙසක් දවසේ නෑ. ළමයි දැන් හැදුවානේ සාරාංශයක්. ඒ සාරාංශය මම හිතනවා කොලේක හරි මොකක් හරි ගහගන්න නැති. එහෙම නැත්නම් පොතේ ලියා ගන්න නැති. ඒ සාරාංශයෙන් සූත්‍ර දිහා බලාගෙන මේ ගණන් ටික හදන්න. ගණන් කීපයක් හදුවා මේක බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් වැඩ. මේ ගණන් තුනේ උත්තර chat එකට දාන්න. මේ ගණන් තුනේ උත්තර chat එකට දාන්න. මේ ගණන් තුනේ උත්තර chat එකට දාන්න. මම අමතර ප්‍රශ්න දෙකකුත් අහන්නම්. රෝමිලකම් 4 A හා B සිද්ධි ස්වායක්ත වේද 5 A හා B සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වේද. ස්වායක්ත වේද අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වේද. ඔන්න ප්‍රශ්න 5යි. උත්තර දෙන්න. රයිට් බලාගන්න. අපිට PA dash ලියන්න පුළුවන්. රෝමිලකම් 1. ළමයි සූත්‍රයක් තිබ්බා නේද මෙහෙම. PA dash ලියන්න පුළුවන් 1 ඍණ PA. කෙලින්ම සූත්‍රයට ආදේශ කරන්න තියෙන්නේ 1 ඍණ PA. මෙහෙමත් පුළුවන් PA ව ලියන්න පුළුවන් 1 ඍණ PA dash කියලා. PA dash ව ලියන්න පුළුවන් 1 ඍණ PA. එහෙනම් මෙයා 1 ඍණ PA කියන්නේ 0.44යිනේ. නේද? නම් මෙයා එනවා 0.56යි කියලා. ඔන්න PA dash ගත්තා. රෝමිලකම් 1. බොහොම සරල වැඩ. රෝමිලකම් 2 මට ගන්න ඕනි P A dash ඡේදනයේ B dash. ළමයි මට මෙයාව ලියත හැකි නේද? ද මෝගන් නියම දාලා P A මේලය B ගේ dash කියලා. A මේලය B ගේ dash කියලා. ඇයි දැන් අපි මේ dash එක එළියට ඇද්දොත් මේලය සහ ඡේදනය මාරු වෙනවා. එහෙනම් මෙයාව ලියන්න පුළුවන් මේ සූත්‍රෙමයි. ළමයි dash එකක් ලියන්න පුළුවන් 1 ඍණ P A මේලය B. 1 ඍණ PA මේලය B. PA මේලය B ගානේ දීලා තිබ්බා 1 ඍණ
A මේලේ B කියන්නේ 0.6යි. මෙයා සුළු වුණාම 0.4යි කියලා එනවා. 0.4යි කියලා එනවා. මේ දැන් මේ මොකක්ද ළමයි? ද මෝගන් නියම. මෝගන් නියම දාලා සුළු කළා. ගණන් කීපයක් හදද්දි මේක බොහොම සරලව ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. තුන්වෙනියා 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 තුන්වෙනියාගේ තියෙන්නේ මෙයා P A මේලය B ගේ ඩෑෂ්. මේ තියෙන්නේ ආකලන නියමය නේද? මේලේ. දැන් අපිට මේලේ ලියන්න පුළුවන් PA ධන PB ඩෑෂ් ඍණ P A ඡේදන B ඩෑෂ්. ඕනනම් මේ සිද්ධිය පැහැදිලි වෙන්න ඕනේ හින්දා තාම මේකට හුරු නැති හින්දා ලියන්නම්. අපි මෙන්න මෙහෙම සූත්‍රයක් ගත්තා. A මේලේ B ලියන්න පුළුවන් PA ධන PB ඍණ PA ඡේදන B. මෙහෙම තමයි අපි සූත්‍රය ගත්තේ. බලන්න ඔය සූත්‍රෙම නේද මේ ලියලා තියෙන්නේ කියලා. B තියෙන තැනට B ඩෑෂ් දාලා. B තියෙන තැනට B ඩෑෂ් දාලා PA ධන PB ඩෑෂ් ඍණ PA ඡේදන B ඩෑෂ් ඔය සූත්‍රෙම තමයි. එහෙනම් අපිට මෙයාව ලියන්න පුළුවන්. මේ ඔන්න බලාගන්න තව ටිකක් විස්තීර්ණය කළා. ඕනනම් ළමයි මෙහෙම කරන්නත් පුළුවන්. අපි මෙයාව වෙනම හොයාගමුද? මෙයාව. නැත්තම් මේකම සුළු කරමු. ඔන්න බලන්න. අපිට ලියන්න පුළුවන් නේද? PA ඡේදන B ඩෑෂ් කියන්නේ අර Aට පමණක් අයිති ටිකනේ. Aට පමණක් අයිති ටික ලියන්න පුළුවන්. PA ඍණ PA ඡේදන B. PA ඍණ PA ඡේදන B. right. එහෙනම් මෙයාව ගන්න පුළුවන්. මෙයා PA ඍණ PA ඡේදන B ලියන්න පුළුවන් නේද? PA ධන PB ඍණ PA මේල B කියලා. A මේල B කියලා. PA ධන PB ඍණ PA මේල B. ළමයි එතකොට මේ PA එකයි මෙන්න මෙතන ඍණ PA එකයි කැපෙයි. එහෙනම් මේ දෙන්න සුළු වෙලා මෙතනින් ඒ PA මේල B මෙයා සුළු වෙලා එයි ඍණ PB කියලා. මෙයා සුළු වෙලා එයි ඍණ PB කියලා. ළමයි PA මේල B කියන්නේ 0.6යි. අඩු කිරීම PB කියන්නේ 0.3යි. එහෙනම් මෙයා සුළු වෙලා ගිහිල්ලා 0.3යි කියලා එයි කාටද? P A ඡේදන B ඩෑෂ්ට. A ඡේදන B ඩෑෂ්ට. එතකොට මේ කොටස හරි. මේ කොටස හරි. A ඡේදන B ඩෑෂ්ට 0.3යි කියලා. A ඡේදන B ඩෑෂ්ට 0.3යි කියලා. අන්තිම ප්‍රශ්න දෙක මට මතකයි. ස්වායක්ත වේද අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වේද. එහෙනම් මෙහෙම කරමු. මෙයාට ආදේශ කළොත් අංක 1න් අපිට ලියන්න පුළුවන් P A මේල B ඩෑෂ් ඔන්න බලන්න. ළමයි PA කියන්නේ 0.44යි. 0.44යි. ධන PB ඩෑෂ් කියන්නේ 1 ඍණ PB නේ. මේවා එකපාර කරන්න පුළුවන්. මම මේ මුලින් ඇත්තටම සූත්‍ර ටික පොඩ්ඩක් හුරු වෙන්න තමයි ටිකක් වැඩිපුර කරන්නේ. PB ඩෑෂ් කියන්නේ 1 ඍණ PB නේ. ඔන්න යාව ගත්තා. ඍණ PA ඡේදන B ඩෑෂ් කියන්නේ 0.3යි. එහෙනම් බලන්න. මෙයා ළමයි ලියන්න පුළුවන්. මෙයා 0.3යිනේ 0.44න් 3ක් අඩු වුණාට පස්සේ 0.14යි ධන මෙයා 1යි ඍණ PB කියන්නේ 0.3යි 0.3යි ළමයි 0.3ක් අඩු කළාම එකෙන් 0.7යි මෙයා 0.14යි 1.4යි අවසානයේ සුළු වෙලා 0.84යි කියලා එනවා 0.84යි කියලා හරි තනියෙන් හදන ළමයි මට උදව් කරන්න ඔය උත්තර එනවනේ ඔය උත්තර එනවනේ
ළමයි ඔය උත්තරේ නමද? right. හදලා කියන්න උත්තරේ නමද කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මෙහෙම ප්‍රශ්නයක්. එතන මම ටිකක් විස්තරාත්මකව ලියලා කරනවා. අරමුණ තමයි මේවා ටිකක් වැඩිපුර ලිව්වට පස්සේ සූත්‍ර ටික හුරු වෙනවා. අපෙන් අහනවා මේ A හා B සිද්ධි දෙක ස්වායක්තද කියලා. ළමයි සිද්ධි දෙකක් ස්වායක්තද කියලා චෙක් කරන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. P A ඡේදන B සමාන වෙනවා නම් P A තිත PB ට මේ සිද්ධි දෙක ස්වායක්තයි. මේ සිද්ධි දෙක ස්වායක්තයි. අපි A ඡේදන B හොයාගත්තනේ. A ඡේදන B හොයාගත්තා. මට පොඩ්ඩක් උදව් කරන්න A ඡේදන B ට මොකක්ද දාන්නේ? කලින් අවස්ථාවේ අපි A ඡේදන B හොයාගත්තා. මොකක්ද දාන්නේ? A ඡේදන B. අපිට A ඡේදන B ට ආවා 0.24යිද? නෑ කමන්නේ. මං ගාවේ උත්තර ටික නෑ. ළමයි ආයෙ සුළු කරලා බලමු. අපි A ඡේදන B කලින් හෙව්වා. බලන්නකෝ. එතකොට මේම කරමු. PA කියන්නේ 0.44යි. PB කියන්නේ 0.3යි. මෙතනින් ලැබෙන උත්තරේ චෙක් කරන්න. චෙක් කරන්න. ඊට පස්සේ PA ඡේදන B ගන්න. A ඡේදන B ගන්න පුළුවන් PA ධන PB ඍණ PA මේල B. A මේල B. ළමයි PA කියන්නේ මේක කලින් හෙව්වා වෙනම හොයන්න ඕනේ නැහැ 0.44යි. PB කියන්නේ 0.3යි. A මේල B කියන්නේ 0.6යි. දැන් මේ දෙන්න සුළු වෙලා 7යි 6යිනේ. එතකොට එනවා මෙයා 0.16යි කියලා. මෙයා අංක 2. තමයි මේ දෙන්න සමාන වෙන්නේ 12යි 12යි සමාන වෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් P A ඡේදන B අසමානයි PA තිත PB. දැන් මේක සමාන වුණා නම් ස්වායක්ත වෙනවනේ. එහෙනම් ලියත හැකි. ඒ නිසා A හා B ස්වායක්ත නොවේ. ස්වායක්ත නොවේ. A හා B ස්වායක්ත නොවේ. A හා B ස්වායක්ත නොවේ. අපි සූත්‍රය මගින්ම චෙක් කරමු අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවද කියලා. මේ සිද්ධ දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? තමයි සිද්ධාන්තයක් තිබ්බා. PA මේල B සමාන වෙන්න ඕනි PA ධන PB ට. මෙන්න මේ වෙනවා නම් A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවා. PA කියන්නේ 0.44යි. PB කියන්නේ 0.3යි. එහෙනම් මෙයා එන්නේ 0.76යි. සෝරි 0.74යි. මේක අසමානයි නේ ළමයි 0.6ට. එහෙනම් මේගොල්ලෝ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙන්නේ නැහැ. එම නිසා A හා B වා නොවේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙන්නේ නැහැ. ස්වායක්ත වෙන්නේ නැහැ. සිද්ධි දෙකක් ස්වායක්ත වෙන්න නම් ඒගොල්ලන්ගේ ඡේදනය සමාන වෙන්න ඕනේ වෙන වෙනම සම්භාවිතාවල ගුණිතයට. සිද්ධි දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙන්න නම් ඒගොල්ලන්ගේ මේලය වෙන වෙනම සම්භාවිතාවල එකතුවට සමාන වෙන්න ඕනේ. ළමයි අපිට තර්ක කරලා ගන්නත් පුළුවන්. සිද්ධි දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකයි කියන්නේ එක්ක පවතින්නේ නැහැ කියලානේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක සිද්ධි වලට ඡේදනයක් පවතින්නේ නැහැ. මෙතන ඡේදනය සඳහා යම්කිසි උත්තරයක් ආවනේ. ඡේදනයක් පවතින්නේ නැත්නම් ඡේදනය අභිශූන්‍ය වෙන්න එපා. එහෙම තර්ක කරන්නත් පුළුවන්. හැබැයි මට අර සූත්‍රය පොඩ්ඩක් හුරු කරවන්න ඕනි හින්දා දැන් මම ඔන්න ඕක දුන්නා. රයිට්. එහෙනම් පළවෙනි ගැටලුව ඉවරයි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. මට කවුරු එක්කෙනෙක් කියවලා තියෙනවා 0.14යි කියලා.
1.4 නේ. මෑ 1.4. 1.4 නේ. ඔව් 1.4 ඒක නිවැරදි කළා. රයිට්. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 2 ප්‍රශ්න අංක 2 PA සමානයි 4න් 1යි PA සමානයි 4න් 1යි PB සමානයි 3න් 1යි PB සමානයි 3න් 1යි හා P A මේල B සමානයි භාගයයි PA මේල B සමානයි භාගයයි. ළමයි මෙන්න මේ ටික පෙන්නන්නලු. රෝමිලකම් 1 රෝමිලකම් 1 රෝමිලකම් 1 P දැන් මේවා ඇත්තටම මේ කෙටි ප්‍රශ්න වල මේ જાතියම ගණන් අහනවා. A ඡේදන B රෝමිලකම් 2 PA ඡේදන B dash රෝමිලකම් 3 P A dash මේල B dash රෝමිලකම් 4 P B ඡේදන A dash මේ හතර දෙනා සෙට්. අපි අර පස්වෙනි ප්‍රශ්න විදියට අරක දාගමුද? A හා B ස්වායත්ත වේද අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වේද. ඉස්සරහට කියලා දෙනවා. ඔය ස්වායත්තතාවයි බහිෂ්කාරතාවයි එකට වෙන්න බෑ. සාධනයක් කරලා පෙන්නනවා. ස්වායත්තතාවයි බහිෂ්කාරතාවයි සිද්ධි සමූහයක එකට වෙන්න බෑ. ඒක සාධනයක් කරලා පෙන්නනවා. දැනට ඒවා හිතන්න යන්න එපා. දැනට ළමයි සූත්‍ර ටික උරු වෙන්න ගණන් ටික හදන්න. වැඩේ පටන් ගන්න. පළවෙනි කොටස් හතරට එන උත්තර ඔයාලට පුළුවන් chat එකට දාන්න. පළවෙනි කොටස් හතරට එන උත්තර chat එකට දාන්න. කොටසින් කොටස හදාගෙන යන්න. රෝමිලකම් 1 රෝමිලකම් 1 මොකක්ද දෙන උත්තරේ? භාග ලෙස තියන්නත් පුළුවන්. රෝමිලකම් 1ට එනවලු 1 බෙදීම 12යි කියලා. 1 බෙදීම 12යි කියලා. පළවෙනි එකට එනවලු 1 බෙදීම 12යි කියලා කීප දෙනෙක් උත්තර දාලා දිනා බලමු. පළවෙනි එක්කෙනාගේ උත්තරය එනවලු 1 බෙදීම 12යි කියලා. කීප දෙනෙක් උත්තර දාලා තියෙනවා 1 බෙදීම 12යි කියලා. රයිට් එයා බලමු. තමයි P A ඡේදන B A ඡේදන B මෙන්න මෙහෙම සූත්‍රයක් තිබ්බ නේද? PA ධන PB ඍණ PA මේල B. තමයි මෙතන මේලය තිබ්බොත් මෙතෙන්ට ඡේදනය වැටෙනවා. මෙතන ඡේදනය තිබ්බොත් මෙතෙන්ට මේලය වැටෙනවා. PA කියන්නේ 4න් 1යි. PB කියන්නේ 3න් 1යි. A මේල B කියන්නේ භාගයයි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය ගන්න 12. 4 ඒවා 3යි. 3 ඒවා 4යි. මේවා 6යි. 4යි 3යි 7යි. එහෙනම් මෙයා 12න් 1යි කියලා එනවා. පළවෙනි එකේ උත්තරේ හරි. මෙයාගේ උත්තරේ 12න් 1යි කියලා එනවා. 1 යට 12යි. දෙවෙනිය.
පළවෙනි එකේ උත්තරේ 12න් එකයි. දෙවෙනි එකේ උත්තරේ 6න් එකයි. තුන්වෙනි එකේ උත්තරේ 11 බෙදීම 12යි. හතරවෙනි එකේ උත්තරේ 4න් එකයි කියලා දාලා තියෙනවා. හතරවෙනි එකේ උත්තරේ 4න් එකයි කියලා දාලා තියෙනවා. ක්‍රම ඉලක්කම් 2 මේ තියෙන්නේ P A ඡේදන B ඩෑෂ් නේ. අර A ඡේදන B ඩෑෂ් කියන්නේ A ට පමණක් අයිති කියන අදහස නේද? ළමයි A ට පමණක් අයිති නම් සූත්‍රයක් තිබ්බා A ගෙන් අඩු කරලා දාන්න A ඡේදන B. A කියන්නේ 4න් එකයි. A ඡේදන B හොයාගත්තනේ 12න් එකයි. 12 කුඩා පොදු ගුණාකාරයට ගත්තොත් 4 ඒවා 3යි. මෙයා එකයි 2 බෙදීම 12යි අවසාන උත්තරේ එනවා 6න් එකයි. මෙයාගේ පිළිතුර එනවා 6න් එකයි. මෙයාගේ පිළිතුර එනවා 6න් එකයි. 6න් එකයි කියලා උත්තර දාලා තියෙනවා. 6න් එකයි කියලා උත්තර දාලා තියෙනවා. ඊළඟට තුන්වෙනියා P A dash මේලය B dash තමයි ද මෝගන් නියම දාලා මෙයාව ලියන්න පුළුවන් නේද A ඡේදන B ගේ dash කියලා. එහෙනම් A ඡේදන B ගේ dash කියන්නේ එක ඍණ P A ඡේදන B නේ. ඕනෙම dash එකක් ගන්න පුළුවන් ළමයි එකෙන් අඩු කරලා දාලා. එහෙනම් මෙයා එක ඍණ A ඡේදන B අපි හොයාගත්තා 1ට 12යි. මෙයා සුළු වෙලා 11 බෙදීම 12යි කියලා එනවා. එහෙනම් මෙයා එනවා 11 බෙදීම 12යි කියලා. ඔන්න යාව ගත්තා. 11 බෙදීම 12යි කියලා එනවා. ඔන්න යාව ගත්තා. ඊළඟ එක්කෙනා අර ඔයා ගහගත්තු සාරාංශය බලාගෙන මේ ගණන් ටික හදන්න මේවා තනිකරම ළමයි පාස් පේපර් වල ගෙඩි පිටින් වෙන ගණන්. හතරවෙනියා P B ඡේදන A dash ළමයි B ඡේදන A dash කියන්නේ B ට පමණක් අයිති කියලා. එහෙනම් මෙයාව ලියන්න පුළුවන් PB ගෙන් අඩු කරන්න P A ඡේදන B. PB කියන්නේ 3න් එකයි. අඩු කරන්න A ඡේදන B මෙයා B ඡේදනය කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. A ඡේදන B කියන්නේ 12න් එකයිනේ. එහෙනම් 12 කුඩා පොදු ගුණාකාරයට ගත්තාම 3 ඒවා 4යි මෙයා 1යි. අවසාන එනවා 3 යට 12. තව ටිකක් සරල කළොත් 4න් 1යි. මෙයා එනවා 4න් 1යි. 4න් 1යි. සරල වැඩනේ. නිකම්ම ළමයි ඔය සූත්‍ර ටික උරු වෙනව ගණන් හදන්න. ඊළඟ එක්කෙනා අමතර කාරණයක් දුන්නා A හා B ස්වායත්තයිද? පස්වෙනිය. ස්වායත්තද කියලා චෙක් කරන්න සූත්‍රයක් තිබ්බ නේද? මේගොල්ලන්ගේ ඡේදනය සමානයි නම් සම්භාවිතාවල ගුණිතයට මෙයා ස්වායත්ත වෙනවා. තමයි PA කියන්නේ 4න් 1යි. PB කියන්නේ භාගයයි. එහෙනම් මේ දෙන්න සුළු කළාම එනවා 1ට 8යි. 1ට 8යි. අපි මේගොල්ලන්ගේ ඡේදනය වෙනම හෙව්වා. ඡේදනය 1ට 12යි. ඒ කියන්නේ මේ දෙන්න සමාන නැහැ. එහෙනම් ලියන්න පුළුවන්. එම නිසා PA ඡේදන B අසමානයි PA තිත PB. එහෙනම් ලියත හැකි. එම නිසා A හා B ස්වායත්ත නොවේ. ස්වායත්ත නොවේ. ස්වායත්ත නොවේ. මේ ස්වායක්ත වුණා නම් බහිෂ්කාර වෙන්නේ නැහැ. මොකද ස්වායක්තතාවයි බහිෂ්කාරකතාවයි එකට වෙන්නේ නැහැ. දැන් ස්වායක්ත නැහැනේ. ඒකින්ද චෙක් කරලා බලමු බහිෂ්කාර වෙනවද නැද්ද කියලා. මේ ස්වායක්තතාවයි බහිෂ්කාරතාවයි එකට වෙන්න බෑ කියලා අපි ඉස්සරහට පෙන්නනවා. ළමයි මේගොල්ලෝ බහිෂ්කාර වෙන්න නම් මොකද වෙන්න ඕනේ? බහිෂ්කාර වෙන්න නම් මේගොල්ලන්ගේ මේලය බහිෂ්කාර වෙන්න නම් PA මේලය B සමාන වෙන්න ඕනි PA ධන PB ට.
PA කියන්නේ 4න් එකයි. දැන් ඇතරම බහිෂ්කාර වෙන්නෙත් නෑ මේක දිහා බලලා කියන්නත් පුළුවන් අපි සූත්‍රය උරු වෙන්න මේ වැඩේ කරමු. PB කියන්නේ 3න් එකයි. එහෙනම් කුඩා බදු ගුණාකාරය 12ක් ගත්තොත් 4 ඒවා 3යි. 3 ඒවා 4යි. මෙයා 7 බෙදීම 12යි. තමයි 7 බෙදීම 12 නෙමෙයිනේ මෙතන තියෙන්නේ භාගෙනේ. මෙයා අසමානයි භාගෙට. එහෙනම් මේ දෙන්න සමාන වෙන්නෙත් නෑ. අපිට ලියන්න පුළුවන් PA මේල B අසමානයි PA ධන PB. එහෙනම් මේ සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන්නේ නැහැ. බහිෂ්කාර වෙන්නේ නැහැ කියලා මේක දිහා බලාගෙන කියන්නත් පුළුවන්. මේ සිද්ධි දෙක බහිෂ්කාර වෙනවා නම් ඡේදනයට ඡේදනයක් පවතින්න බෑනේ. බහිෂ්කාරකයි කියන්නේ මේ වගේ. එකවර සිදුවිය නොහැකි සිද්ධි. සිද්ධි දෙකක් බහිෂ්කාරයි කියන්නේ මේ වගේ. ඒ කියන්නේ ළමයි මේලේ දෙන්නගේ එකතුවට සමාන නේ. ඒ කියන්නේ ඡේදන පවතින්න බෑ. ඉතින් ඡේදනයක් පවතිනවා නම් ආවාබා වෙන්න බෑ. එහෙම කියන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා මම කැමති සූත්‍රය පොඩ්ඩක් පුරු වෙන්න මේ වැඩේ කරනවා. ඊළඟ ගැටලුව. ඊළඟ ගැටලුව. තුන්වෙනියා PA කියන්නේ PA කියන්නේ 0.4යි PB කියන්නේ 0.56යි PA මේල B කියන්නේ 0.76යි. දැන් මෙන්න මෙහෙම වෙනවා නම් මේ ටික හොයන්න. රෝමිලක්කම් 1 PA ඡේදන B හොයන්න. A ඡේදන B හොයන්න. රෝමිලක්කම් 2 P A මේල B ගේ ඩෑෂ් හොයන්න. රෝමිලක්කම් 3 PA ඡේදන B ඩෑෂ් හොයන්න. රෝමිලක්කම් 4 P A ඩෑෂ් මේල B ඩෑෂ් හොයන්න. රෝමිලක්කම් 5 A හා B ආ වා ස්වායක්ත වේද හොයන්න බලන්න. හොයන්න බලන්න. try කරන්න. උත්තර දාන්න. බිංදු දශම දෙකයි බිංදු දශම දෙකයි හයයි නෝ කියලා දාලා තියෙනවා. ස්වායක්ත වෙන්නේ නැහැ කියලා. හැබැයි දාලා තියෙන උත්තර එකිනෙකට වෙනස් උත්තර දාලා තියෙන එකිනෙකට වෙනස් ළමයි. එකිනෙකට වෙනස් පිළිතුරු එකිනෙකට වෙනස් ළමයි දාලා. තව විනාඩියක් දෙන්න සූත්‍ර ටික දාන්න.
රයිට්. එහෙනම් අපි අද බලන්න P A ඡේදන B ලියන්න පුළුවන්. PA ධන PB ඍණ PA මේල B. තමයි PA කියන්නේ 0.4යි. PB කියන්නේ 0.56යි. A මේල B කියන්නේ 0.76යි. 5යි 6න් 7යි 6 ගියාම 0.2යිනේ. එහෙනම් මෙයා 0.2. දෙන්නගේ ඡේදනය එනවා 0.2 ළමයි මෙතනින්ම කියන්න පුළුවන්. ඉතින් ඡේදනයක් පවතිනවා නම් ආවාභා වෙන්න බෑ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙන්න බෑ. ඉතින් ඡේදනයක් නැත්තම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන්නේ. රෝමි ලක්කන් 2 P A මේල B ගේ ඩෑෂ්. තමයි P A මේල B ගේ ඩෑෂ් ලියන්න පුළුවන් නේද? 1 ඍණ P A මේල B කියලා. එහෙනම් මෙයා 1යි. P A මේල B දීලා තියෙනවනේ. 0.76යි. එහෙනම් මෙයා එන්න ඕනි 0.24යි. එහෙනම් මෙයා එනවා 0.24යි. බොහොම සරල වැඩ. ඇත්තටම මේ ඔය අන්තිම අවුරුදු කීප එක පාස් පේපර් හදද හැකි. දැන් මම දන්නේ නැහැ. තව ගණන් ටිකක් හදලා හුරු වුණාම හදමු. මේ සූත්‍ර වලින් ගණන් ටික සියල්ලම හදන්න පුළුවන්. ඊළඟ එක්කෙනා රෝමි ලක්කන් 3 මෙයා නේද තියෙන්නේ P A ඡේදන B ඩෑෂ්. A ඡේදන B ඩෑෂ් කියන්නේ Aට පමණක් අයිති කියලා. එහෙනම් මෙයාව ලියත හැකි PA ඍණ PA ඡේදන B. කෙලින්ම සූත්‍ර. PA කියන්නේ කීයද? PA 0.4යි. ඍණ PA ඡේදන B කියන්නේ මේ තියෙන A ඡේදන B හොයාගත්තම 0.2යි. තමයි මෙයා එනවා 0.2යි කිය. මෙයා එනවා 0.2යි කිය. 0.2යි කිය. ඊළඟ එක්කෙනා රෝමි ලක්කන් 4 P A' මේලය B' සමානයි P මෙයාව ලියත හැකි A ඡේදන B ගේ ඩෑෂ්. A ඡේදන B ගේ ඩෑෂ් කියන්නේ 1 ඍණ P A ඡේදන B. 1 ඍණ P A ඡේදන B කියන්නේ මෙයානේ. 0.2යි සුළු වුණාට පස්සේ 0.8යි කියලා. මෙයා එනවා 0.8යි. සරල වැඩ ටිකක් නේ. සරල වැඩ ටික. ඊට පස්සේ අපෙන් අහනවා A හා B ස්වායත්ත වේද? තමයි ස්වායත්ත වෙන්න නම් සිද්ධි දෙකක් හෝ කීපයක් හෝ ස්වායත්ත වෙන්න නම් ඒගොල්ලන්ගේ ඡේදන දැන් සිද්ධි දෙකයිනේ. ඡේදන සමාන වෙන්න ඕනි වෙන වෙනම සම්භාවිතාවල ගුණිතයට. PA කියන්නේ 0.4යි. PB කියන්නේ 0.56යි. මේගොල්ලන්ගේ ඡේදනයේ ඉන්නේ 0.2යි. එහෙනම් අපිට පේනවනේ ළමයි මේ දෙන්න සමාන නෑ කියලා. 0.2 නෙමෙයිනේ මෙයා. එහෙනම් ලියන්න පුළුවන්. එම නිසා A හා B ස්වායත්ත නොවේ. ස්වායත්ත නොවේ. ඊට පස්සේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවද කියලා චෙක් කරමු. ආවාභා වෙන්න නම් ඒ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙන්නේ නැහැ. ඉතින් ඡේදනයක් තියෙනවා නම් බහිෂ්කාර වෙන්න බෑනේ. සිද්ධියකට ඡේදනයක් නැත්තම් ඒක බහිෂ්කාරක වෙන්නේ. එහෙනම් A මේලය B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක නම් සම්භාවිතාවල එකතුවට සමාන වෙන්න ඕන. A මේලය B ට ආවේ 0.76යිනේ. P A ට ආවේ 0.4යිනේ. P B ට ආවේ 0.56යිනේ. දෙන්න සමාන නෑනේ. එහෙනම් ලියන්න පුළුවන්. එම නිසා ආ වා බා නොවේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක නොවේ. right. ටිකක් වෙනස් පන්නේ ගණන් ටිකක් හදමු. ඊළඟ එක්කෙනා
ළමයි බව පෙන්වන්න තියෙන ගණන් මම සොයන්න කියලා අහන්නම් ටියුට් එකේ තියෙන බව පෙන්වන්න කියලා. උනාට මම මෙතන සොයන්න කියලා අහන්නම්. එතකොට මට ඕගොල්ලන්ගේ උත්තරය බලන්න පුළුවන් හරිද කියලා. හතරවෙනියා හතරවෙනි ගැටලුව ඕන ලියා ගන්න. කැපිටල් A හා B අනු ටියුට් එකේ තියෙනවා කැපිටල් A හා B අනු කැපිටල් A හා B අනු කැපිටල් A හා B අනු ඔමේගා නියැදි අවකාශයක සිද්ධි දෙකක් යයි ගනිමු. ළමයි නියැදි අවකාශයට S කියන සංකේතෙත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා ගන්නත් පුළුවන්. ඊට පස්සේ දත්ත ටිකක් දීලා තියෙනවා. PA ඡේදන B සමානයි 6න් 1යි. ඊළඟට PA dash ඡේදන B dash සමානයි PB සමානයි 3න් 1යි. බව දී ඇත. බව දී ඇත. බව දී ඇත. PA සොයන්න. බව දී ඇත. PA සොයන්න. PA සොයන්න. රයිට් වැඩේ පටන් ගන්න. වැඩේ පටන් ගන්න. රයිට්. කවුරු හරි හොලි වරන උත්තරේ chat එකට දාන්න. ස්වායත්තයි කියන එක ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්නලු. ස්වායත්ත කියන එක ගැන ඇත්තටම අපි ගැඹුරින් පැහැදිලි කරනවා. දැනට පොඩි අදහසක් දුන්නොත් එකවර සිදුවිය නොහැකි ස්වායත්ත. ස්වායත්තය කියන්නේ එක් සිද්ධියක සිදුවීම හෝ සිදු නොවීම තවත් සිද්ධියක් කෙරෙහි බලපෑම් කරන්නේ නැත්නම් ඒවට කියනවා ස්වායත්ත සිද්ධි කියලා. එක් සිද්ධියක සිදුවීම හෝ සිදු නොවීම තවත් සිද්ධියකට බලපෑම් කරන්නේ නැත්නම් ඒවට කියනවා ස්වායත්ත සිද්ධි කියලා. දැන් උදාහරණයක් විදිහට මේ ප්‍රශ්නේ අහපු පුතා ගාව තියෙනවා කියලා හිතන්න දාදු කැටයක්. මම ගාව තියෙනවා කාසියක්. මම කාසිය උඩ දාලා මට දෙක වැටෙනවා. මට මේ දෙක වැටෙන සිද්ධියයි ඔයා දාදු කැටේ උඩ දාලා ඔයාට 6 වැටෙන සිද්ධියයි ගත්තොත් ඔවා ස්වායත්තයිනේ. මට හිස වැටෙන එකට මගේ හිස වැටෙන එකට ඔයාගේ 6 වැටෙන එකේ සම්බන්ධයක් නැහැ. ස්වායත්ත සිද්ධි දෙකක්. අර සරල අර්ථය මෙහෙම තියාගන්න. කිසියම් සිද්ධි දෙකක් ස්වායත්ත නම් A හා B සිද්ධි දෙක ස්වායත්ත නම් ඒ සිද්ධි දෙකේ ඡේදනය අනිවාර්යයෙන්ම සම්භාවිතාවල ගුණිතයට සමාන වෙන්න ඕන. සිද්ධි තුනක් ස්වායත්ත නම් ඒ සිද්ධි තුනේ ඡේදන සම්භාවිතාවල ගුණිතයට සමාන වෙන්න ඕන. ළමයි ස්වායත්ත නම් මෙන්න මේ සම්බන්ධය තෘප්ත වෙන්න ඕන. දැනට මේ සම්බන්ධය දාලා ගණන් හදාගෙන යන්. ඔය ස්වායත්තතාව වෙනම මාතෘකාවක් දාලා කතා කරනවා. PA ගේ හොයන්න. PA ගේ හොයන්න. තමයි PA ගේ හොයන්න. බොහොම සරල කාරණයක් චුට්ටක් හිතලා හදන්න. PA ගේ හොයන්න. කොබන හොයලා ඉවරයි. එක්කෙනෙක් දාලා තියෙනවා PA ගේ අගය භාගයයි. උත්සාහ කරන්න. PA ගේ අගය භාගයයි කියලා දාලා තියෙනවා. try කරන්න. අනිත් අයත් උත්තර දාන්න. වැරදුනට කමක් නැහැ. උත්සාහ කරන්න. 5 බෙදීම 6යි කියලා දාලා තියෙනවා. භාගයයි කියලා දාලා තියෙනවා. 5 බෙදීම 6යි කියලා දාලා තියෙනවා. බලමු.
භාගයයි කියලා තව එක්කෙනෙක් දාලා තියෙනවා. රයිට්. එහෙනම් අපි හදමුනේ. බලාගන්න. බලාගන්න. මම මෙතනින් පටන් ගන්නම්. මෙතනින් පටන් ගන්නම්. P P A dash ඡේදන B dash. ද මෝගන් නියම දාලා මෙයාව ලියන්න පුළුවන් නේද? A මේලය B ගේ dash කියන. පුළුවන් නේ ලියන්න. ළමයි dash එක එළියට ඇද්දොත් මේක මාරු වෙනවා. මේ මේලය කියන කෙනා මේ dash නේ තියෙන dash කියන කෙනා ලියත හැකි එක ඍණ PA මේලය B. පුළුවන් නේ ලියන්න. ළමයි මෙයා 3න් 1යි. මෙයා 3න් 1යි. එහෙනම් A මේලය B ලියන්න පුළුවන්. A මේලය B ලියන්න පුළුවන්. මේක මේ පැත්තට දැම්ම 3න් 1 එහා පැත්තට දැම්ම. මෙයා 3 ඉලක්කම ගත්තොත් 2 බෙදීම 3යි. ඉතින් දැන් වැඩේ ඉවරයි. ඔන්න බලන්න. P A මේලය B ලියත හැකි PA ධන PB ඍණ PA ඡේදන B ආකලන නියමය. සිද්ධි දෙකකට ආකලන නියමය. A මේලය B 2යට 3යි. PA නේ අහන්නේ. එයා ඔහොම තියාගමු. PB කියන එක්කෙනා 3න් 1යි. ඍණ PA ඡේදන B කියන්නේ 6න් 1යි. ඒව තියාගෙන ඉතුරු සෙට් එක මෙහා පැත්තට දැම්මොත් PAE 2 බෙදීම 3 තියෙනවා. මෙයා එහා පැත්තට දැම්මොත් ඍණ 1යට 3 වෙනවා. මෙයා එහා පැත්තට දැම්මොත් ධන 1යට 6 වෙනවා. 6 ගත්තොත් කුඩාපදු ගුණාකාරයට මෙයා 2කින් ගුණ වෙනවා 4යි. මෙයා 2කින් ගුණ වෙනවා 2යි. මෙයා 1යි. තමයි 4න් 5න් 2ක් ගියාම 3යි. 3 බෙදීම 6යි. PA කියන එක්කෙනා එනවා භාගයයි කියලා. සරල වැඩ. PA කියන එක්කෙනා එනවා භාගයයි කියලා. මම දැක භාගයයි කියලා උත්තර කීපයක් දාලා තියෙනවා. අඩුපාඩු වෙන හදාගන්න. සමීකරණ නැතුව කුලකයක් හිතේ හදාගෙන උත්තර ගන්න පුළුවන් නේද? උත්තර ගන්න පුළුවන්. හැබැයි සංකීර්ණයි. කුලක හිතේ හදාගෙන උත්තර ගන්න නැතුව ළමයි ගාන ලේසි කරගන්න තමයි සමීකරණ ගොඩනගලා තියෙන්නේ. සමහර ඒවා තියෙනවා කුලක හිතලා ගත්තාම ලේසි සමීකරණ වලින් හුරු වෙන්න. සමීකරණ වලින් හුරු වෙන්න ඒක ලේසි. මොකද තව තව දේවල් තියෙනවා මේකේ. සමීකරණ වලින් හුරු වෙන්න. රයිට්. ඔන්න ටිකක් වෙනස් පන්නේ ගානක් දෙනවා. එලියාගෙන. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5. ටිකක් වෙනස් පන්නේ ගානක් දෙනවා. කල්පනාවෙන් හදන්න. කල්පනාවෙන් හදන්න. ප්‍රශ්නාංක 5. A, B, C යනු S නියදි අවකාශයක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක හා නිරවශේෂ සිද්ධි තුනකි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක හා නිරවශේෂ සිද්ධි තුනකි. නිරවශේෂ සිද්ධි තුනකි. P A මේලය B සමානයි 3 බෙදීම 4යි. ඊළඟට P B මේලය C සමානයි 3න් 1යි. හා P C මේලය A සමානයි 11 බෙදීම 12යි. යන සම්භාවිතාවන් එකට පැවතිය හැකිද? යන සම්භාවිතාවන් එකට පැවතිය හැකිද? right. නිකම්ම ලියන්න එපා. පැවතිය හැකි පැවතිය නොහැකි කියලා ගානක් හදලා වෙන්න. වැදගත් කාරණේ මේ සිද්ධි තුන අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙනවා, නිර්වශේෂත් වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙනවා, නිර්වශේෂත් වෙනවා. වැඩේ පටන් ගන්න.
ළමයි සිද්ධි 3ක් බහිෂ්කාරකයි නම් ඕනෑම සිද්ධි දෙකක් ගත්තොත් ඒ සිද්ධි දෙකත් බහිෂ්කාරකයි. රයිට් වැඩේ පටන් ගන්න. අවසාන උත්තරේ දාන්න. මට කියන්න ඔය සිද්ධි ටික එකට පවතින්න පුළුවන්ද? පුළුවන්ද බැයිද කියලා උත්තරේ දාන්න. මේ සිද්ධි තුන අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවා. ඊට පස්සේ මේ සිද්ධි තුන නියැදි අවකාශයේ නිර්වශේෂ කරනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවා කියන්නේ මොකද්ද? මේ සිද්ධි තුනේ ඡේදනය අභිශූන්‍යයි. මේ සිද්ධි තුනේ ඡේදනය අභිශූන්‍යයි. ළමයි නිර්වශේෂ වෙනවා කියන්නේ මොකද්ද? මේ සිද්ධි තුනේ මේලය නියැදි අවකාශය අරන් දෙනවා. දැන් තනියෙන් ගන්න හදන්න. එක්කෙනෙක් දාලා තියෙනවා මේ සම්භාවිතා පවතින්න පුළුවන් කියලා. අපි පොඩි ගැටලුවක් තියෙනවා. ඒ පුතා 2යි කියලා දාලා තියෙන්නේ බලමු. මේ කරුණු දෙක මතකද? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙනවා, නිර්වශේෂත් වෙනවා. එහෙනම් මේ තියෙන්නේ විභාගන නේද? විභාගන නේද? මේ තියෙන්නේ විභාග. රයිට්. ඔන්න බලා ගන්නකො අපි ගාන හදමු. ළමයි දීලා තියෙන්නේ මේලයන් තුනක්. මේලයන් තුනක්. මම මෙහෙම කරන්නම්. සිද්ධි තුනක් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවා නම් ABC අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවා නම් ඔන්න දැනුමට ලියාගමු. ඒකම බීකම C අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වේ නම් ඇත්තටම කරුණු හතරක් කියන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි A ඡේදනය B ඡේදනය C ගත්තත් අභිශූන්‍යයි. ළමයි A ඡේදනය B ගත්තත් ඒත් අභිශූන්‍යයි. A ඡේදනය C ගත්තොත් ඒත් අභිශූන්‍යයි. B ඡේදනය C ගත්තොත් ඒත් අභිශූන්‍යයි. සිද්ධි තුනක් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවා නම් මේ කාරණා හතරම තෘප්ත වෙනවා. සිද්ධි තුනක් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවා නම් මේ කාරණා හතරම තෘප්ත වෙනවා. ඔන්න බලන්න. මම මෙයාව ලියනවා. P A මේල B. මොකක්ද දෙන්නේ? මෙයා PA ධන මෙයා PB ඍණ PA ඡේදන B නේද? ළමයි මේගොල්ලෝ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවා නම් මෙන්න මේ කෑල්ල කීයක් වෙනවද? බිඳුවක් වෙනවා. අංක 1. ඇයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවා නම් මේ සිද්ධි තුන මේ සිද්ධි දෙකට ඡේදනයක් පවතින්න බෑනේ. දෙවෙනියා P B මේල C ලියනවා. P B මේල C ලියත හැකි PB ධන PC ඍණ PA ඡේදන B. ඒ ඡේදන B. ළමයි මේ සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවානේ. තුන් දෙනාම බහිෂ්කාරක වෙනවනේ. මොනවද මේ ලියලා තියෙන්නේ? PB ධන PC PB ඡේදන B ඡේදන C. එහෙනම් මේ B ඡේදන C කියන එක නත් අභිශූන්‍ය වෙනවා. මොකද අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකයි නම් සිද්ධි තුන මේ දෙන්නට ඡේදනයක් පවතින්නත් බෑ. ඊළඟට මම ගාණි දීලා තියෙන ඊළඟ දත්තේ ලියනවා.
C මේලය. එහෙනම් මෙයාව ලියන්න පුළුවන් PC ධන PA ඍණ PA ඡේදන C. ළමයි A ඡේදන C බිඳුවක් වෙන්න ඕනේ. ඇයි ඒ? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක නම් ඡේදනයක් පවතින්න බෑ. මම මේ තුන් දෙනාව එක්කව කරනවා. P A මේල B ධන P B මේල C ධන P C මේල A. ළමයි මේ පැත්තෙන්නේ බලාගන්න PA වගේ දෙන්නයි PB වගේ දෙන්නයි PC වගේ දෙන්නයි නේද? එහෙනම් ඔක්කොම ටික දෙකේ ඉලක්කමක් එළියට ගත්තොත් PA ධන PB ධන PC වෙනවා. PA ධන PB ධන PC වෙනවා. හරිද? අපි මේ තියෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙන නිර්වශේෂත් වෙන සිද්ධිනි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙලා නිර්වශේෂත් වෙනවා නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙලා නිර්වශේෂත් වෙනවා නම් ඕකට නේද අපි කිව්වේ මේ සිද්ධි තුනේ නියදී අවකාශයේ විභාගණය වෙනවා කියලා. මේ විභාගණය වෙනවා නම් ඒ සිද්ධි තුනේ සම්භාවිතාවල එකතු එකයි. මේ සිද්ධි තුන පවතින්නේ මෙන්න මේ වගේ. නිර්වශේෂත් වෙලා ළමයි ආවාභාත් වෙනවා නම් මෙන්න මෙහෙම පවතින ඡේදනයක් පවතින්නෙත් නැහැ මුළු නියදී අවකාශයම කවර් කර ගන්නවා. එහෙනම් මෙන්න මූ කීයට සමාන වෙන්න ඕනිද? එකට සමාන වෙන්න ඕනේ. ඇයි මේ තියෙන්නේ නියදී අවකාශයක විභාගන තුනක්. ළමයි නිර්වශේෂත් වෙනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙනවා. මේ තියෙන්නේ විභාගන තුනක්. එහෙනම් මෙයා දෙවතාවක් එකයි. එහෙනම් මේ සෙට් එකේ එකතුව දෙකක් වෙන්න ඕනේ. ළමයි මේ සම්භාවිතා තුනේ එකතුව දෙකයි නම් එයාට පවතින්න පුළුවන්. එකව කළ බලන්නකො දෙක වෙනවද කියලා. මේ සම්භාවිතා තුනේ එකතුව දෙකයි නම් එයාට පවතින්න පුළුවන්. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙන හින්දා ඡේදන පවතින්න බෑ. නැවත පැහැදිලි කරන්නම්. ළමයි මේ තියෙන්නේ ආකලන නියමයනේ. මම ඔන්න ආකලන නියමයේ දැම්මා. A මේලේ B ලියන්න පුළුවන් PA ධන PB ඍණ PA ඡේදන B. තුන් දෙනාටම ආකලන නියමයේ දැම්මා. මේ සිද්ධි ටික අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකයි නම් මේ තුන් දෙනා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකයි නම් මේවා යුගලයේ බැගිනුත් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙන්න ඕනේ. බහිෂ්කාරකයි කියන්නේ ළමයි මේවට ඡේදනයක් පවතින්නේ නැහැ. මේ ඡේදනයේ තියෙන කැලිය අභිශූන්‍ය වෙලා යනවා. ඡේදනයක් පවතින්නේ නැහැ. මම 1 2 3 එකහු කළොත් මේ තුන් දෙනා එකතු වෙනවා. ළමයි මේ පැත්තේ A වගේ දෙන්නයි B වගේ දෙන්නයි C වගේ දෙන්නයි. එහෙනම් දෙක ඉලක්කමක් එළියට අරන් මේ ටික ලිව්වා. මේ සිද්ධි ටික අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක විතරක් නෙවෙයි නිර්වශේෂත් වෙනවා. එහෙනම් මේ සිද්ධි තුන ළමයි නියදී අවකාශයක විභාගන තුනක්. නම් විභාගන තුනක් නම් අපි ඉගෙන ගත්ත තීරියක් ඒගොල්ලන්ගේ සම්භාවිතාවල එකතු එකක් වෙන්න ඕනේ. මෙයා එකක් වෙන්න ඕනේ. නම් මේ තුන් දෙනාගේ එකතු එකක් වෙනවා නම් වැඩි හරියටම හරි. චෙක් කරලා බලමු. චෙක් කරලා බලමු. එහෙනම් P A මේල B ධන P B මේල C ධන P C මේල A මෙන්න මේ ටික දෙකක් වෙනවා. දෙකක් වෙනවා නම් පවතින්න පුළුවන්. මෙයා 3 බෙදීම 4යි ධන මෙයා 3න් 1යි ධන මෙයා 11ට 12යි. දෙකක් වෙනවද? නිකමට චෙක් කරලා බලමු. 12 ගත්තොත් කුඩා පොදු ගුණාකාරයට 4 ඒවා 3යි 3 වරක් 3 9යි. 3 ඒවා 4යි මෙයා 4යි. මෙයා 11යි. 20යි 24යි උත්තරය 2යි. ළමයි එහෙනම් දෙකට සමාන වෙනවා. එම නිසා මෙම සම්භාවිතා ටික එකට පැවතිය හැකියි. ටිකක් හොඳ ගානක්. මෙම සම්භාවිතා ටික එකට පැවතිය හැකියි. ගැටලු තියෙනවා නම් අහන්න. හොඳ ගණන් ටිකක් යන්නේ. ඊළඟ ගාන. ඔයා බලන්නකෝ ඔයාලට පාස් පේපර් වල තියෙන කෙටි ප්‍රශ්න ටික ගේමක් නැතුව හදන්න පුළුවන්. දැන් මේ සිද්ධි ටික එකට පවතින්න පුළුවන්. දැන් ඔය අන්තිම අවුරුදු 7 කට කැවිලා තියෙනවා නිකම්ම අර සූත්‍ර වලට ආදේශ කරලා උත්තර ගන්න තියෙන්නේ.
රයිට්. ඊළඟ ප්‍රශ්නේ. හයවෙනියා A,B,C අනුව A,B,C අනුව S නියැදි අවකාශයක A,B,C අනුව S නියැදි අවකාශයක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක හා නිරවශේෂ සිද්ධි තුනක් යයි ගනිමු. PA මේල B සමානයි භාගයයි කමා PB මේල C සමානයි දෙක බෙදීම තුනයි බව දී ඇතනම් P C මේල A සොයන්න. මේක නම් අර කලින් එකටම ආදේශ කළා නම් එනවා. එහෙම කරන්න එපා. තර්ක කරලා ගන්න. කලින් එකටම ආදේශ කළා නම් නිකම් එනවනේ. තර්ක කරලා ගන්න. ඔය කතන්දරේ ඕනනම් අපිට තරුවක් දාලා කොටු කරගන්නම් පුළුවන්. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙලා උත්තරේ මට කියන්න කීයද කියලා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙලා නිරවශේෂත් වෙනවා නම් සිද්ධි තුනක්. ඒ සිද්ධි යුගලය බැගින් අරගෙන මේලය ගත්තොත් උත්තරේ එන්න ඕනි දෙකයි. නේද? සිද්ධි තුනක් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙලා නිරවශේෂත් වෙනවා නම් ඒ සිද්ධිවල යුගලය බැගින් අරගෙන ඒ කිව්වේ A මේලය B මේලය C A මේලය C යුගලය බැගින් අරගෙන මේලය ගත්තොත් උත්තරේ එන්න ඕනි දෙකයි. කලින් ගානත් තව ටිකක් වැඩිපුර අවබෝධ වෙන්න මම මෙයාව විස්තරාත්මකව කරන්න. තමයි මේ සිද්ධි තුන අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවනේ. A, B, C අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක නිසා මේ තුන්දෙනාගේම ඡේදනය ගත්තොත් අනිවාර්යෙන් අභිශූන්‍ය විය යුතුයි. යුගලයේ බැගින් ඡේදනය ගත්තොත් ඒත් අභිශූන්‍ය විය යුතුයි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකයි කියන්නේ එකවර සිදුවිය නොහැකි සිද්ධි. ඡේදනයක් නොපවතින සිද්ධි. එහෙනම් මම මේක පොඩි සූත්‍රයක් වගේ අරගෙන මේක නවත්තන්නම්. P A මේලය B ලියන්න පුළුවන් අපිට PA ධන PB ඍණ PA ඡේදන B. නේද? දැන් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකයි නම් මෙයා බිඳුවයිනේ. ඕකනේ අපි සූත්‍රෙත් ගත්තේ. A මේල B සමානයි PA ධන PB කියලා. එළවයි සිද්ධි තුනක් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකයි නම් සිද්ධි යුගලයේ බැගිනුත් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වෙනවා. A මේල C ගත්තොත් මෙයා ලියන්න පුළුවන් PA ධන PC. ඊළඟ කෑල්ල ඕනේ අපි කලින් එකෙත් ලිව්වනේ මේක. මේකට අපි සූත්‍රකුත් ගත්තනේ. නේද? සිද්ධි දෙකක් ආවාභා වෙනවා නම් මේලය සමාන එකතුවට. ඊළඟට P A මේල B මේල C නේ. B මේල C ගත්තොත් මෙයා සමානයි PB ධන PC. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකයි කියන්නේ ඡේදනයක් පවතින්න බෑ. එහෙනම් මේ තුන් දෙනා එකතු කළොත් P A මේල B ධන P A මේල C ධන P B මේල C සමාන වෙන්න ඕනේ නේද? මේ පැත්තේ තියෙනවනේ යුගලයේ බැගින් දෙවතාවක් PA ධන PB ධන PC. තමයි මේ සිද්ධි ටික අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙනවා. හැබැයි ඊට අමතරව මේ සිද්ධි තුන
නියදී අවකාශය නිර්වශේෂත් කරනවා. ළමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙලා නිර්වශේෂත් වෙනවා කියන්නේ නියදී අවකාශයක විභාගන නේද? නම් විභාගන නම් අපි දන්නවා සම්භාවිතාවල එකතුව එකට සමානයි. මේ සිද්ධි තුනෙන් නියදී අවකාශය විභාගනය වෙලා. එහෙනම් සම්භාවිතාවල එකතුව එකට සමානයි. එහෙනම් මේ කොටස එකයි. එහෙනම් මේ කොටස එකයි නම් මෙයාව ලියන්න පුළුවන්. A මේල B ධන P A මේල C ධන P B මේල C සමාන වෙන්න ඕනි දෙකට. ඔයාලට ඕනනම් මේක කොටු කරලා පොඩ්ඩක් පොළවේ තියාගන්න. ළමයි විභාගන තුනක් තියෙනවා නම් මේ තියෙන්නේ විභාගන. ළමයි විභාගන ටිකක් නම් තියෙන්නේ. යුගලය බැගින් මේලය ගන්න උත්තරේ දෙක එන්න ඕන. A මේල B කියන්නේ භාගයයි. ධන A මේල C කියන්නේ අපෙන් අහන එක්කෙනා. ධන B මේල C කියන්නේ 2යට 3යි. මෙයා සමානයි 2යි. එහෙනම් සුළු කරමුනේ. එහෙනම් සුළු කරමු. නම් මට සුළු කරලා කියන්න කීය දෙන්නේ කියලා හදපු ළමයි. P A මේල C ට එනවා කීයද? මෙතන කුඩා පොදු ගුණාකාරය 6ක් ගත්තොත් දෙවරක් 3යි. මෙයා තුන්වරක් 2යිනේ 4යි. 7 බෙදීම 6යි. දෙකෙන් අඩු කරන්න 7 බෙදීම 6 12 අඩු කිරීම 7 යට 6යි. 5 බෙදීම 6 දෙන්න. 5 බෙදීම 6. හදපු ළමෙක් උත්තරයක් දාන්න 5 බෙදීම 6 දෙන්න. 5 බෙදීම 6යි. 5 බෙදීම 6යි. කලින් ගානම තමයි. කලින් ගානම තමයි. ලියාගෙන ඊළඟ ගාන. ඊළඟ ගැටලුව. ප්‍රශ්න අංක 7. A හා B අනු A හා B අනු S නියදී අවකාශයක සිද්ධි දෙකකි. S නියදී අවකාශයක සිද්ධි දෙකකි. A හා B අනු S නියදී අවකාශයක සිද්ධි දෙකකි. S නියදී අවකාශයක සිද්ධි දෙකකි. මෙන්න මෙහෙම දීලා තියෙනවා. P A dash මේලය B dash මෙයා සමානයි භාගයයි කමා P A dash ඡේදනය B dash සමානයි 3න් 1යි. තව දත්තයක් දීලා තියෙනවා. PA සමානයි 2යි PB බව දී ඇත. PA හා PB සොයන්න. PA හා PB සොයන්න. PA හා PB සොයන්න. right. විනාඩියක් දෙන්න. ඔයාලා උත්තරේ කියන්න. ඔයගොල්ලෝ හොඳයි උත්තර දෙනවා. ළමයි ඉතාම හොඳට උත්තර දෙනවා.
උත්තර. උත්තරයක් දාලා තියෙනවා 7 බෙදීම 18යි 9 බෙදීම 18යි. alright. බලමු. බලාගන්න. බලාගන්න. අපිට දීලා තියෙනවා P A dash මේලය B dash. මෙයාව ලියන්න පුළුවන් නේද P A ඡේදන B ගේ dash කියලා. A ඡේදන B ගේ dash කියලා. එහෙනම් A ඡේදන B ගේ dash කියන්නේ 1 ඍණ P A ඡේදන B. 1 ඍණ P A ඡේදන B. මෙයා දීලා තියෙන්නේ භාගයයි කියලානේ. එහෙනම් මෙයාව මේ පැත්තට දැම්මොත් P A ඡේදන B කියන එක කෙනා ලියන්න පුළුවන් 1 ඍණ භාගයයි කියලා. මෙයා මෙහෙට දාලා මෙයා මේ පැත්තට දාන්න මේක භාගයයි. අංක 1. ඔන්න මේ සිදි දෙකේ ඡේදනය ගත්තා. ඡේදනය භාගයයි. ඊළඟට මෙයාව ගමු. P A dash ඡේදනය B dash. දැන් මෙයාව ලියන්න පුළුවන් P A මේලය B ගේ dash ද මෝගන් නියම. එහෙනම් මේ තියෙන්නේ 1 ඍණ P A මේලය B. A dash ඡේදන B dash කියන්නේ 3න් එකයිනේ. මෙයාව මේ පැත්තට දැම්මොත් P A මේලය B ලියන්න පුළුවන් 1 ඍණ 3න් එකයි. දැන් මෙයා සුළු කළාම මෙතනින් ලැබෙනවා නේද 2 බෙදීම 3. අංක 2. අංක 2. තමයි මේලයත් හරි ඡේදනයත් හරි. දැන් නම් වැඩෙත් හරි වගේ. ඔන්න බලන්න. P A මේල B ආකලන නීතිය PA ධන PB ඍණ PA ඡේදන B. A ඡේදන B මේ පැත්තට දාන්න. එතකොට PA මේල B ධන PA ඡේදන B සමානයි මෙහෙම කරමුද? PA වෙනුවට දාමු 2යි PB. මෙන්න මෙයා වෙනුවට. 2යි PB ධන PB. වැඩේ හරිනේ. අඳුර ගන්න ලේසි වෙන්න කළු පෑනෙන් කරන්නම්. A මේල B කියන්නේ භාගයයි. A ඡේදන B කියන්නේ 2යට 3යි. ළමයි මෙතන PB එකයි මෙතන 2යි PB එකයි 3යි PB. එහෙනම් අපි මෙතන කුඩා පොදු ගුණාකාරයේ 6 ගත්තොත් 2ඒව 3යි 3ඒව 2යිනේ මෙයා 4ක් වෙනවා. මෙයා 3යි PB. 3යි PB. එහෙනම් 4යි 3යි 7යිනේ. ඉඩමදි ඉඩමදි ඉඩමදි. මෙහෙන් කරමු. මෙහෙන් කරමු. මේ තියෙන්නේ. එහෙනම් 7 බෙදීම 6 සමානයි 3යි PB වෙනවා. එහෙනම් PB කියන්නේ 7 බෙදීම 18යි. තමයි PB කියන්නේ 7 බෙදීම 18යි නම් ඒ වගේ දෙගුණයක්නේ PA වෙන්න ඕනේ. නම් PA කියන්නේ 7 බෙදීම 9යි. 7 බෙදීම 9යි. ඔන්න ගත්තා. ඔන්න ගත්තා. මම හිතන්නේ මේ පුහුණුව ඊටම හොඳයි. මේ පුහුණුව ළමයි ඔයාට ඔය පාස් පේපර් ටික ගේමක් නැතුව කරගන්න පුළුවන් පුහුණුවක්. රජයේ දීලා තියෙන පාස් පේපර් ටික බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් වෙන මට්ටමේ පුහුණුවක් මේ ගණන් ටිකෙන් හම්බෙයි. මම ඔයාලට කිව්වා අපිට කිසි කලබලයක් නැහැ. කලබලයක් නැහැ. අපි බොහොම සීරුවට බොහොම සංයමයෙන් සංඛ්‍යානයේ සම්භාවිතාව කියන ඒකක දෙකම ලකුණු 200ම ගන්න පුළුවන් විදිහට කරනවා. ලකුණු 200ක් කියන්නේ උසස් පෙළ විභාගයේ ළමයි අතිශය දැවැන්ත කොටසක්. right. හරිද? ඊළඟ ප්‍රශ්න.
ඔන්න ටිකක් අමුතු පන්නේ ප්‍රශ්න කීපයකට යනවා. කල්පනාවෙන් උත්තර ලියන්නේ. ප්‍රශ්න අංක 8. 8 නේද? කලින් හැදුවේ 7නේ. ලියන්න. කැපිටල් A, B, C බලමු මේක කී දෙනෙක් හදයිද කියලා. කැපිටල් A, B, C සිද්ධි තුනක් පිහිටා ඇත්තේ PA සමානයි භාගයයි කමා PA ඡේදන B සමානයි 4න් 1යි හා PA ඡේදන C සමානයි 4න් 1යි. මම විනාඩියක් ඉන්නේ ගානේ දත්තවල පොඩි වැරද්දක් තියෙනවා. වගේ. රයිට්. හදන්නකෝ. හදාගෙන යද්දි බලමු. A ඡේදන C සමානයි 4න් 1. හා තව තියෙනවා. PA ඡේදන B ඡේදන C සමානයි 8න් 1. PA භාගයයි A ඡේදන B 4න් 1යි A ඡේදන C 4න් 1යි තුන් දෙනාගේම ඡේදනය 8න් 1යි වන අයුරිනි. නැත්නම් වේ. අපිට හොයන්න කියන්නේ P A ඡේදන B dash ඡේදන C dash මෙයාගේ අගය සයන්. ඔන්න හොඳ ගන්න. වැඩේ පටන් ගන්න. දත්ත නිවැරදි. හදන්න පටන් ගන්න. දත්ත ටික නිවැරදි. හදන්න ගන්න. ඔන්න ළමයි ටිකක් හොඳ ගන්න. මෙයාගේ අගය හොයලා දෙන්න. හොඳ ගැටලුවක්. ඒක සැබවින්ම හොඳ ගැටලුවක්. උත්තර දෙන්න පුළුවන් කාට හරි ළමයි. chat එකට දාන්න. A, B, C කියන්නේ සිද්ධි තුනක්. PA දීලා තියෙනවා. A ඡේදන B දීලා තියෙනවා. A ඡේදන C දීලා තියෙනවා. තුන් දෙනාගේම ඡේදනය දීලා තියෙනවා. A ඡේදන B dash ඡේදන C dash අගේ අහලා තියෙනවා. උත්තර දෙන්න. ඉතාම හොඳ ගැටලුවක්. right. recall someone. දාලා තියෙනවා 8න් 1යි කියලා. හොඳයි. ඉතාලම හොඳයි. උත්තරේ හරිද දන්නේ නැහැ බලමු. අනිත් අයට තියෙන අවස්ථාව. try කරන්න. මම දන්නේ නැහැ පුතේද දුවේද්ද කියලා. දාලා තියෙන උත්තරය 8න් 1යි කියලා.
රයිට්. බලාගන්න. බලාගන්න. ළමයි මම මෙහෙම වැඩක් කරන්නම්. මම මේ ගාන හදන්න මෙයාව පොඩ්ඩක් හුරු වෙන්නත් එක්ක බලමු. A ඡේදන B ඩෑෂ් Aට පමණක් අයිති කියන අදහස. A ඡේදන B ඩෑෂ් වැඩනවත්තලා බලා ගන්නකො Aට පමණක් අයත් කියන අදහස. මෙයාව ලියන්න පුළුවන් නේද PA ඍණ PA ඡේදන B කියලා. කොහොමද ළමයි මේ සූත්‍රය ගොඩනැගෙන්නේ? මම මෙයාගේ විස්තීර්ණාකාර කීපයක් ලිව්වා ගිය සතියේ. මෙයා A එනවා ඡේදන මේ ඩෑෂ් එක අයින් වෙලා යනවා. ඩෑෂ් එක අයින් වෙලා යනවා. ඔන්න බලන්න. මම මෙයාව ගන්නවා. මෙයාව ගන්නවා. මොකද යාවනේ අහන්නේ. P A ඡේදන B ඩෑෂ් ඡේදන C ඩෑෂ්. මම මෙයාව ගන්නවා. මේ මට්ටමේව නම් ළමයි මම පාස් පේපර් වල දැකලා නෑ අන්තිම අවුරුදු වල නම් ඇවිල්ලාම නෑ සිද්ධි දෙකේව තමයි එන්නේ. ඔය පොඩ්ඩක් පුරු වෙමු. පොඩ්ඩක් පුරු වෙමු. මම මෙහෙම වැඩක් කරන්නද? මෙයාව ලියන්නද P මෙන්න මේ දෙන්නව එකට අල්ල ගන්න. A ඡේදන B ඩෑෂ් ඡේදන C ඩෑෂ්. හරියට මේ ආකෘතියමයි නේද? මෙතන A වගේ හැසිරෙන්නේ දැන් මෙයා. මෙතන ළමයි B ඩෑෂ් වගේ මේක හැසිරෙන්නේ C ඩෑෂ්. නම් මේම ලියන්න බැයිද මෙයාව? P A ඡේදන B ඩෑෂ් P A ඡේදන B ඩෑෂ් ඍණ P A ඡේදන B ඩෑෂ් මේක තියෙනවා ඡේදන මොකේ ඩෑෂ්. එතකොට ළමයි මෙයා C වෙනවා. මෙයා C වෙනවා. ඔන්න ඔහොම නේද? ඔහොම නේද? A ඡේදන B ඩෑෂ් අපි දන්නවා. මේ තියෙන්නේ A ට පමණක් අයිති කියන අදහස. PA ඍණ PA ඡේදන B. ඕනනම් මම මේ කැලල වෙනම සුළු කරලා මෙතෙන්ට ගහලා ආදේශ කරන්නද? මට හිතෙනවා ඒක ලේසි කියලා. බලාගන්න මේ කැලල වෙනම සුළු කරලා ගහලා ආදේශ කරන්න. මම මෙයාව ලියන්නද? P ළමයි තුන් දෙනාගේම ඡේදන්නේ තියෙන්නේ නේද? අපි දන්නවා මේවා සංඝටන නියමයේ පිළිපදිනවා. තුන් දෙනාගේම ඡේදනයේ තියෙනවා නම් ඔයාලට කැමති පරිදි පද මාරු කරන්න පුළුවන්. මම මෙයාව A ඡේදන C ඡේදන B ඩෑෂ් කියලා අල්ලගන්න. එහෙනම් මෙයාව මට නැවත ලියත හැකි නේද මෙහෙම? P A ඡේදන C ඡේදන B ඩෑෂ්. නැවත වතාවක් මේ සූත්‍රය දාත හැකිනේ. මොකක්ද දෙන්න ඕනේ? හරියට මේ වගේ A වගේ හැසිරෙන්නේ මෙයා. ළමයි B ඩෑෂ් වගේ හැසිරෙන්නේ B ඩෑෂ්. එහෙනම් මෙයාව ලියත හැකි P A ඡේදන C ඍණ P A ඡේදන C ඡේදන නැත්නම් මේව ලියු P A ඡේදන C ඡේදන මෙයාගේ ළමයි ඩෑෂ් එක අයින් කරුණාට පස්සේ ඩෑෂ් අයින් වෙලා ගිහිල්ලා B එනවා. එහෙනම් මෙයාව ලියත හැකි P A ඡේදන C ඍණ P A ඡේදන B ඡේදන C. මේ සියල්ලම දන්නව නේද? A ඡේදන C කියන්නේ 4න් එකයි. ඍණ A ඡේදන B ඡේදන C කියන්නේ 8න් එකයි. එහෙනම් මෙයා සුළු වෙලා එනවා ධන 8න් එකයි. 8න් එකයි. එහෙනම් මේ කැලල වෙනුවට දාත හැකි 8න් එකක්. මේ කැලලනේ සුළු කළේ වань එකට හොඳ වැඩක්. මේ සූත්‍රය තමයි පදනම ලෙස ගත්තේ. A ඡේදන C ඡේදන B ඩෑෂ්. ඊළඟට PA කියන්නේ භාගයයි ඍණ PA ඡේදන B කියන්නේ 4න් එකයි ඍණ මෙන්න මෙයා 8න් එකයි. එහෙනම් 8 ඉලක්කමක් ගත්තොත් 2 ඒවා 4යි 4 ඒවා 2යි මෙයා 1යි උත්තරේ 8න් එකයි. මම දැක්ක එකෙනෙක් දාලා තියෙනවා. අවසන් උත්තරේ 8න් එකයි. හොඳ ගානක්. හොඳ ගානක්. හොඳ ගානක් එකම එක්කෙනා උත්තරේ දාලා තිබ්බා. ආයි ඕනනම් පැහැදිලි කරන්නම්. මේකනේ ළමයි අර කුලක අන්තරය කියලා ගත්තේ. Aට පමණක් අයිති. Aට පමණක් අයිති නේ. එහෙනම් A ඡේදන B ඩෑෂ් ලියන්න පුළුවන්. PA ඍණ PA ඡේදන B. හොයන්න තියෙන්නේ මෙයාව. ළමයි යාව A ඡේදන B ඩෑෂ් ඡේදන C ඩෑෂ් කියලා සිද්ධි දෙකක් හදාගත්තා. එහෙනම් මට මෙයාව ලියත හැකි මේකම තමයි පළවෙනි සිද්ධිය ලිව්වා ඍණ පළවෙනි සිද්ධිය ලිව්වා ඡේදන මෙයාට ඩෑෂ් වෙන්න. එතකොට මේක C. A ඡේදන B ඩෑෂ් ලියත හැකිනේ PA ඍණ PA ඡේදන B කියලා ප්‍රධාන සූත්‍රෙනේ. මෙයාව වෙනම ලියාගත්තා. A ඡේදන C මෙතෙන්ට දාලා B ඩෑෂ් එහා පැත්තට දැම්මා.
ඡේදනම පමණයි නම් තියෙන්නේ. මේලම පමණයි නම් තියෙන්නේ අවශ්‍ය විදිහට මාරු කරන්න පුළුවන්. දැන් තමයි A ඡේදන C එකට ඇල්ලුවා. ඡේදන B ඩෑෂ් වෙනම ඇල්ලුවා. නැවත මේ සූත්‍රය දැම්මා. A ඡේදන C ලිව්වා. ඍණ P වතාවක්. මෙයා ලිව්වා ඡේදන මෙයාට ඩෑෂ් වෙනම B වෙනවා. A ඡේදන C ඍණ P A ඡේදන B ඡේදන C. තමයි A ඡේදන C කියන්නේ 4න් එකයි. ඍණ A ඡේදන B ඡේදන C කියන්නේ 8න් එකයි. සුළු වෙලා යනවා 8න් එකක්. ඒක මෙතෙන්ට ආදේශ කළා. සුළු කළා උත්තරේ ගත්තා. ඉතාලම හොඳ වැඩක්. වැඩේ තව නැවත වතාවක් පැහැදිලි කරන්න ඕන නම් කියන්න. රයිට්. ඊළඟ ගන්න. දැන් ඔය සිද්ධි තුනක කතා නම් අන්තිම අවුරුදු වල එහෙම ඇවිල්ලම නැහැ. එන්නේ නැතිම තරම් වගේ. හැබැයි ළමයි අපි මේක මේ ප්‍රමාණයට පුහුණු වෙලා යන්න. මේ ප්‍රමාණයට පුහුණු වෙලා යන්න. එතකොට අපිට කරදරයක් නැතුව ටිකක් අර කොන්ෆිඩන්ස් පිට ලියන්න පුළුවන්. ඊළඟ එක්කෙනා P A මේල B මෙහෙම ලියමු. A මේල B මේල A dash මේල B dash මේකගේ සම්භාවිතාව සමානයි 1යි. ඒක නම් හදන්න දෙයක් නෑ ළමයි. ඒකේ කොහේ හරි පොඩි මිස්ටේක් එකක් තියෙනවා. ඒක ඕනේ නෑ. මොකද ඒකේ මෙහෙම තිබ්බොත් හදන්න දෙයක් නෑ නිකන් වෙනවා. එළියාගෙන ඊළඟ ගන්න. ඊළඟ ගන්න. ප්‍රශ්න අංක 9. 9. ලියන්න මෙයාව. A, B, C අනු S නියදී අවකාශයක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර හා නිර්වශේෂ සිද්ධි තුනකි. ළමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙනවා නම් නිර්වශේෂත් වෙනවා නම් විභාගන තුනක් නේද? සිද්ධි තුනකි. PA සමානයි PA සමානයි 2p ඊළඟට PB සමානයි PB සමානයි P ඝනය ඊළඟට PC සමානයි PC සමානයි 4p ඍණ 1 වේනම් Pහි අගය සොයන්න වේනම් Pහි අගය සොයන්න මේ තියෙන්නේ ABC කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙන අතර මේක හදන්න දෙයක් නෑ දැන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙන නිර්වශේෂත් වන සිද්ධි සෙට් එකක්. ඒ කියන්නේ නියදී අවකාශයක විභාගන.
ඉතින් විභාගන නම් මේ තුන් දෙනාගේ එකතු එකක් වෙන්න ඕනේ. හදලා දාන්න. හදලා දාන්න. බොහොම සරල වැඩ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙනවා නම් නිර්වශේෂත් වෙනවා නම් මේ තියෙන්නේ විභාගන තුනක් නේ ළමයි. නා විභාගන තුනේ එකතුව එකට සමාන වෙනවා. හදලා දාන්න. සරල වැඩ. අය මෙයා p වර්ග. ඒ ගානේ පොඩි ගැටලුවක්. මෙයා p වර්ග. ගණය නෙමෙයි එයා p වර්ග. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙනවා නම් හදපේ උත්තර දාන්න. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකත් වෙනවා නම් නිර්වශේෂත් වෙනවා නම් මේ තියෙන්නේ විභාගන තුනක්නේ. දැන් මේ සිද්ධි තුන මගින් නියති අවකාශයේ විභාගනය වෙනවා. මේ තියෙන්නේ විභාගන තුනක් නම් ඒගොල්ලන්ගේ සම්භාවිතාවල එකතු එකක් වෙනවා. මෙයා 2p මෙයා p වර්ගය මෙයා 4p ඍණ 1 සමාන 1යි. නම් මෙයා p වර්ග 4යි 2යි 6යි මෙයා 6යි p ඍණ 2 සමානයි 0යි. නම් මෙයාව ලියන්න පුළුවන්. ලස්සන උත්තරේ නෑ. p ධන 3 වර්ගය කීය දෙන්නේ? පළවෙනි පදේ p වර්ග දෙන්න ගුණ කළාම 3p දෙකෙන් අඩි කළාම 6p. මෙතන එනවා 9ක්. ඔය 9 කැපිලා යන්න 9ක් පැත්තකට දාන්න. එතකොට මේ ටික සුළු වෙලා එන්නේ p වර්ග ධන 6p තමයි. දැන් මූ එහා පැත්තට දාන්න. p ධන 3 වර්ගය සමාන වෙනවා 11ට. p ධන 3 සමාන වෙනවා ධන හෝරින මූල 11ට. එහෙනම් p කියන කෙනා ලියන්න පුළුවන් නේද මෙහෙම ධන හෝරින මූල 11 ඍණ 3 කියලා. තමයි p කියන කෙනා විශාලයි බිඳුව වෙනවා. මොකද අපි දන්නවා ඕනෑම සම්භාවිතාවක් විශාලයි හෝ සමානයි බිඳුවයි. ඒතර p ඒව ලියත හැකි 2p කියලා. එහෙනම් මෙයා විශාලයි හෝ සමානයි බිඳුවයි දෙකෙන් බෙදන්න. නම් p විශාලයි හෝ සමානයි බිඳුව වෙන්න ඕන. එම නිසා p ට ගත හැකි උත්තරය වෙන්නේ මූල 11 ඍණ 3. මූල 11 ඍණ 3. ඒක වැදගත් නේ. ඒක වැදගත්. මේ තර්කය වැදගත්. මූල 11 ඍණ 3. මූල 11 ඍණ 3 ඉතාම හොඳයි. ආගන්. එතකොට මේකේ මේ පළවෙනි පාර්ට් එක ඉවරයි. පළවෙනි පාර්ට් එක ඉවරයි. එහෙම් පිටින්ම එයා කරලා තියෙන්නේ මේකේ ළමයි ඔය ප්‍රශ්න අංක 19 එහෙම හැදුවේ නෑ. හැදුවේ නැත්te ඒවා ටිකක් ලොකු ගණන්. ඒ කියන්නේ ගාන අමාරුවටත් වඩා ඒක ටිකක් වැඩිපුර ලියන්න තියෙනවා. අර ලියන්න තියෙන එක අපිට මේකෙදි කරගෙන යද්දි පොඩ්ඩක් ප්‍රායෝගික මදි හින්දා ඒක දැම්මේ නෑ. සහ මේ ප්‍රශ්න අංක 7 තියෙනවා හොඳ ගණන් සෙට් එකක්. ඒ ගණන් සෙට් එක හරි. ප්‍රශ්න අංක 7 ගණන් සෙට් එකක් තියෙනවා සහ ප්‍රශ්න අංක 19 18 කියන ගණන් ටිකත් හදන්න. එතකොට මේ නැවත හම්බෙනවා සන්දා. සන්දා වෙනකොට ළමයි අපි මේකේ රචනා ප්‍රශ්නෙට යන්න පුළුවන්. රචනා ප්‍රශ්නෙට මුල පුරන්න කලින් මේකේ අර තියෙන පාස් පේපර් වල තව තියෙනවා කෙටි ප්‍රශ්න සෙට් එකක්. ඒ කියන්නේ අපි අත්‍තරම අද හැදුවේ පාස් පේපර් ගන්නොත් මෙතන කීපයක් තියෙනවා. තිබ්බට ගොඩක් වෙලාවට අලුත් ගණන් හැදුවේ. ලබන සතිය අපි පොඩි තියරි පාඩ් දෙකක් කරනවා. අසම්භාව්‍ය සම්භාවිතාව අර A සිද්ධිය සිදු වී ඇති විට B සිද්ධිය සිදු වීමේ සම්භාවිතාව කියලා එකක් කළේ ඒ පාර්ට් එකයි ස්වායක්ත සිද්ධි සම්බන්ධෙනුයි තව චුට්ටක් කරලා ඒවට අදාළ ගණන් කීපයක් හදලා පාස් පේපර් වල කෙටි ප්‍රශ්න සියල්ලම අවසන් කරනවා. අවසන් කළා ලබන සතියේ බදාද වෙනකොට මේකේ රචනා ප්‍රශ්න කොටස රත ගහන්න පුළුවන්. රචනා ප්‍රශ්න කොටස එක තියරියයි තියෙන්නේ. ඒ තියරිය මේ වැඩ කටයුතු ඉවර කරන්න පුළුවන්. රයිට් හරිද? එහෙනම් අදට වැඩේ නවත්තනවා. ගිසති කිව්වා වගේම මම මේක කොහොමද හොඳද නැද්ද කියලා ඔයගොල්ලන්ගේ අදහස මේක කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට වැඩේ ඉවරයි. හැමෝටම good night වේවා.